සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ පහුගිය වීඩියෝ බලලා මගෙන් පැලමිලි දී ගනිපු හැමෝටම ගොඩක් ස්තුතියි. මාව ලයික් කරපු, කමෙන්ට් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ 51 වෙනි පැල සේල් එක පැල සේල් 50ක් පුරාවට මාත් එක්ක රැඳී ඉඳපු ඔයාලා කාටත් ගොඩාක්ම ස්තුතියි. ඉතින් මම හැම සේල් එකකම කිව්වේ නැති වුණාට කියන්න ඕනේ මම ඒ අර පූරිය චාර්ජ් එක ගෙවා ගැනීමේ පහසුවක් සඳහා ඒ කරනවා කිව්ව අඩු කිරීම හැමදාමත් කරනවා සේල් වලදී. ඉතින් හැම සේල් එකකම මම කියන්නේ නැහැ. ඒක දිගටම කරගෙන යනවා. ඉතින් බලමු අද තියෙන පැල මොනවද කියලා. අද තියෙන ඇග්ලෝනිමා මේ අංක 1 අංක 1 තියෙන මේ ප්ලාන්ට් එක ලස්සන ඇග්ලෝනිමා වර්ගයක් තියෙන්නේ. ඉතින් මේ අංක 1 ප්ලාන්ට් එක රුපියල් 350යි. දෙන්නෙකුට අවස්ථාව තියෙනවා. මේ අංක 2 අංක 2 තියෙන මේ ප්ලාන්ට් එක මේ ඔයාලට පේන වෙති පත්‍ර රටාව ලොකු පැලයක් තියෙන්නේ. ඉතින් මේ අංක 2 ප්ලාන්ට් එක රුපියල් 300යි. මේ අංක 3ෙන් තියෙන්නේ ග්‍රීන් බෝල් ඇග්ලෝනිමා එකක්. ඉතින් මගේ කලින් ඇග්ලෝනිමා කලෙක්ෂන් එක දාපු වීඩියෝ එකේදී ඇහුවා මේවා සේල් කරන්නේ නැද්ද කියලා. ඔන්න අද සේල් එකට දැම්මා. ඉතින් ඒ ඉල්ලපු අය නම් මට සමහර අය මතකත් නැහැ. ඉතින් ඔන්න අද සේල් එක බැලුවොත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ අංක 3 ප්ලාන්ට් එක ටිකක් ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ රුපියල් 800යි. මේ අංක 4ෙන් තියෙන මේ ප්ලාන්ට් එක මගේ කලින් සේල් වලට මේ ප්ලාන්ට් එක දැම්මේ නැහැ මම. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 4 රුපියල් 200යි. මේ අංක 5ෙන් තියෙන මේ ප්ලාන්ට් එක ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 300යි. අංක 6ෙන් තියෙන මේ ඇග්ලෝනිමා එක ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. කට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 350යි. මේ අංක 7ෙන් තියෙන මේ ප්ලාන්ට් එක දිගටි පට්ට තියෙනවා. ඒකේ රටාවක් එක්ක අග්ගෙසෙන් ටිකක් නැමුණු පට්ට තියෙන්නේ. කට් කරගන්නත් පුළුවන් ප්ලාන්ට් එකක් තියෙන්නේ. මේ ප්ලාන්ට් එක ටිකක් ලොකු වෙනකොට ගොඩක් ලස්සනයි. මේ බලන්න මගේ මදර් ප්ලාන්ට් එක. ඉතින් මේ වගේ හදාගන්න පුළුවන් ඔයාලටත් මේ ප්ලාන්ට් එක. ඉතින් මේ අංක 7 ප්ලාන්ට් එක රුපියල් 400යි. මේ අංක 8ෙන් තියෙන මේ රෝස පාට ඇග්ලෝනිමා එක. මේවට ටිකක් ඉරේලිය වැටෙන්නත් ඕනේ, නැත්නම් කොළ පාට ගතිය වැඩි වෙනවා. මේ රෝස පාට වෙන්නේ ටිකක් ඉරේලිය වැටෙනකොට. ඉතින් මේ අංක 8 ප්ලාන්ට් එක රුපියල් 300යි. ඒ වර්ගෙම ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ අංක 9ෙන්. මේ අංක 9 එක ගොඩක් ලොකු ප්ලාන්ට් එකක් ඔයාලට පේනවා. ඉතින් මේ ප්ලාන්ට් දෙක ළඟ තියෙනකොට ඉතින් මේ අංක 9 කට් කරගන්නත් පුළුවන් ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් මේ 9 ප්ලාන්ට් එක රුපියල් 550යි. මේ අංක 10ෙන් තියෙන රෙඩ් රේන් කියන වර්ගය. මේක අලුත් වර්ගයක්. මගේ සේල් එකටත් අලුත් මේක. ඉතින් මේ පැල පොඩි වුණාට තව චූටි පැල යටින් එනවා. පැල පුංචි කියලා කවුරුත් බය වෙන්න එපා. මේවට හොඳ මුල් පද්ධතියක් තියෙනවා මේ පැලවල. ඉතින් මේ ප්ලාන්ට් එකක් රුපියල් 1250යි. මේ අංක 11ෙන් තියෙන සුපර් වයිට්. ඉතින් ඒකත් අලුත් පැලයක්. ඉතින් මේ ප්ලාන්ට් පොඩි, ගොඩක් ලොකු නැහැ. පොඩි වුණාට හොඳ නිරෝගී ප්ලාන්ට් තියෙන්නේ. හොඳ මුල් පද්ධතියක් තියෙන. ඉතින් ඔයාලට හදාගන්න පුළුවන් මේ ප්ලාන්ට් ගත්තාම. මේන් ලොකු ප්ලාන්ට් එකක් ගන්නවා නම් ලොකු මුදලක් වැය කරන්න වෙනවා. සුපර් වයිට් ඔයාලා අහලා ඇතිනේ. ඉතින් මේ අංක 11 ප්ලාන්ට් එකත් රුපියල් 1250යි. මේ අංක 12ෙන් තියෙන මේ ප්ලාන්ට් එක මේ ඉස්සෙල්ලා පෙන්වුව එක නෙමෙයි. මේක දිගටි පට්ට තියෙන්නේ. ඉස්සෙල්ලා පෙන්වුවේ රවුම් කොලේ. ඉතින් මේ අංක 12 ප්ලාන්ට් එක රුපියල් 350යි. මේ අංක 13ෙන් තියෙන ඔයාලට සුපුරුදු ප්ලාන්ට් එකක්. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. මේ අංක 14ෙන් තියෙන මේ ප්ලාන්ට් එක පත්‍රය වටේ තද කොළ පාට රටාවක් යන මේ ප්ලාන්ට් එක නම් ඔයාලා වන්තරන් දැකලා ඇති. ඉතින් ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. ඔයාලට කට් කරගන්නත් පුළුවන්. මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. මේ අංක 15ෙන් තියෙන මේ ප්ලාන්ට් එක මේක තද හේවනක තිබුණා නම් ගොඩාක් මේක තද කොළ පාට වෙලා වෙල්වෙට් එකක් වගේ පේන්නේ.
මේක ටිකක් මේ අවුව තියෙන තැනකයි තිබුණේ මේ ප්ලාන්ට් එක. ඒකයි මේ පාට. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 300යි. මේ අංක 16 අංක 16 තියෙන මේ ප්ලාන්ට් එක. ඔයාලට පේනවා ඇතිනේ මේකේ පත්‍ර රටාව. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 17 අංක 17න් තියෙන්නේ මේ ප්ලාන්ට් එක. මේක නම් ඔයාලා කවුරුත් දන්නවා. ඉතින් මේක පරණ වර්ගයක් වුණාට මම දාන හැම සේල් එකකදීම මේ ප්ලාන්ට් එක සේල් වෙනවා. ඉතින් ඒක නිසා නැති කෙනෙකුට ගන්නයි මේ දාන්නේ. මේ ප්ලාන්ට් එකක් කට් කරගන්න පුළුවන්. පැලේ පොඩි වුණාට මේක කට් කරගන්න පුළුවන් ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් අංක 17 මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. මේ අංක 18 කලින් පෙන්නු ප්ලාන්ට් එකේ රෝස පාට එක. ඒකේ තිබුණේ රතු පාට ධාරේ. මේකේ තියෙන්නේ රෝස පාට. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 18 ප්ලාන්ට් එක රුපියල් 150යි. මේ අංක 19 අංක 19න් තියෙන මේ ප්ලාන්ට් එක අවුට්ලයින් එක සුදු පාටින් යන මැද ධාරෙත් සුදු පාට ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ගොඩක් ලස්සනයි මේ ප්ලාන්ට් එක. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 19 රුපියල් 400යි. මේ අංක 20 අංක 20න් තියෙනෙත් ඔයාලට සුබුරුදු ප්ලාන්ට් එකක් මගේ හැම සේල් එකම තියෙන. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. මේ අංක 21 අංක 21න් තියෙන මේ ප්ලාන්ට් එක මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තියන්න පුළුවන් ටිකක් ලොකු වෙන ගහක් නිසා. ඉතින් මේ අංක 21 ප්ලාන්ට් එක රුපියල් 200යි. මේ අංක 22 අංක 22න් තියෙන මේ ප්ලාන්ට් එක පටවල රටාව ග්‍රීන් බෝල් ප්ලාන්ට් එකට සමානයි. මේක නෙමේ වුණාට. ඉතින් මේ අංක 22 ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 23 අංක 23න් තියෙන්නේ කඳ සුදු පාට මේ ප්ලාන්ට් එක. මේකේ මේ කොළයක් ගිස්සත් සුදු පාට තියෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 23 රුපියල් 200යි. මේ අංක 24 අංක 24න් තියෙන්නේ කඳ රෝස පාට වෙන වර්ගය. ඉතින් කට් කරගන්නත් පුළුවන් ප්ලාන්ට් එකක් තියෙන්නේ. අංක 24 ප්ලාන්ට් එක රුපියල් 200යි. මේ අංක 25 අංක 25න් තියෙන මේ ප්ලාන්ට් එක මේකත් ලොකුවට වැවුනට පස්සේ ගොඩක් ලස්සනයි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තියන්න. ඉතින් මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 26 අංක 26න් තියෙන ඇෂ් කලර් දිගටි පට්ට තියෙන ප්ලාන්ට් එක. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 26 රුපියල් 250යි. මේ අංක 27 අංක 27න් තියෙන ඇෂ් කලර් රවුම් පට්ට තියෙන ප්ලාන්ට් එකක්. මෙතන තියෙන පොඩි ප්ලාන්ට් එකක්. ඉතින් 27 මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. අංක 28න් තියෙන්නේ මේ වර්ගෙම ලොකු ප්ලාන්ට් එකක්. ඔයාලට පේනවා ඇති කට් කරගන්න පුළුවන්. ගොඩක් උස ප්ලාන්ට් එකක් තියෙන්නේ අඩියකටත් වැඩිය උස. ඉතින් මේ අංක 28 ප්ලාන්ට් එක රුපියල් 350යි. මේ අංක 29 අංක 29න් තියෙන්නේ රතු පාට තිත් තියෙන මේ ප්ලාන්ට් එක. මේකත් මම කලින් සේල් වල දැම්මා. ඉතින් මේ අංක 29 ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 30 අංක 30න් තියෙන මේ ප්ලාන්ට් එක මේක පරණ ප්ලාන්ට් එකක්. ඒත් සමහර අය මේ වර්ගත් එකතු කරන නිසායි දාන්නේ. ඉතින් අංක 30 මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. මේ අංක 32 32න් තියෙන මේ ප්ලාන්ට් එක ලස්සන පත්‍ර රටාවක් තියෙන්නේ. ඉතින් මේ අංක 31 මේ ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 32 අංක 32න් තියෙන මේ දිගටි පැට්ට තියෙන ලස්සන පත්‍ර රටාවක් තියෙන ප්ලාන්ට් එකක්. ඉතින් මේ අංක 32 ප්ලාන්ට් එක රුපියල් 150යි. මේ අංක 33 අංක 33න් තියෙන මේ ප්ලාන්ට් එක මේක ඔයාලා දන්නවා ඇති. ඉතින් මේ අංක 33න් තියෙන ප්ලාන්ට් එක රුපියල් 300යි. මේ අංක 34 අංක 34න් තියෙන සීබ්‍රා ප්ලාන්ට් එකක්. මේක ලොකු ප්ලාන්ට් එකක් නෙවෙයි පොඩි එකක්. මේ පැතිවල නම් මේ ප්ලාන්ට් එක ගොඩක් ගණන්. ඉතින් මේ අංක 34 ප්ලාන්ට් එක රුපියල් 300යි. මේ අංක 35 අංක 35න් තියෙන මේ ලස්සන ප්ලාන්ට් එක මේ 35 ප්ලාන්ට් එක රුපියල් 350යි. මේ අංක 36 අංක 36න් තියෙන මේ ප්ලාන්ට් එක ඉතින් මේ අංක 36 ප්ලාන්ට් එක රුපියල් 200යි. මේ අංක 37
අංක 37න් තියෙන්නේ මම අර කලින් පෙන්නු ප්ලාන්ට් එකේ තද කොළ පාට ප්ලාන්ට් එකක්. ඒක ලොකු ගහක් තියෙන්නේ. ඉතින් මේ අංක 37 ප්ලාන්ට් එක රුපියල් 400යි. මේ අංක 38න් තියෙන්නේ මේ ප්ලාන්ට් එක. කට් කරගන්නත් පුළුවන් උස පැලයක් තියෙන්නේ. මේ අංක 38 ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 39න් තියෙන්නේ මැද සුදු පාට දිගටි පට්ට තියෙන ප්ලාන්ට් එකක්. ඉතින් මේ අංක 39 ප්ලාන්ට් එක රුපියල් 250යි. මේ අංක 40න් තියෙන මේ ප්ලාන්ට් එක ලස්සන ප්ලාන්ට් එකක් තියෙන්නේ ගොඩක් ලොකුයි. කට් කරගන්නත් පුළුවන්. මේ අංක 40 ප්ලාන්ට් එක රුපියල් 400යි. මේ අංක 41න් තියෙන්නේ ලස්සන ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එක විතරයි මේකෙන් තියෙන්නේ. රෝස පාට අවුට්ලයින් එකක් යන මැල්දාරෙත් රෝස පාටින් තියෙන කොළ පාට වෛරම් රටාවක් තියෙන ලස්සන ප්ලාන්ට් එකක්. ඉතින් මේ අංක 41 ප්ලාන්ට් එක රුපියල් 350යි. මේ අංක 42න් තියෙන මේ ප්ලාන්ට් එක මේකත් මේ පත්‍ර රටාවයි ගහේ ප්‍රමාණයයි එක්ක ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට තියන්න පුළුවන්. ඉතින් මේ අංක 42 ප්ලාන්ට් එකත් රුපියල් 250යි. මේ අංක 43න් තියෙන මේ ප්ලාන්ට් එක උස ප්ලාන්ට් එකක් තියෙන්නේ. කට් කරගන්නත් පුළුවන්. මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. මේ අංක 44න් තියෙන මේ ප්ලාන්ට් එක ඒකේ තා ප්ලාන්ට් එකක් තියෙනවා පොඩි ප්ලාන්ට් එකක්. ඉතින් මේ ලොකු ප්ලාන්ට් එක නම් කට් කරගන්නත් පුළුවන්. ඉතින් මේ පැල දෙකම අංක 44 රුපියල් 200යි. මේ අංක 45න් තියෙන මේ ප්ලාන්ට් එක රවුම් කොළ තියෙන මේ පත්‍ර ගොඩක් විශාල වෙන ප්ලාන්ට් එකක්. ඉතින් මේ අංක 45 ප්ලාන්ට් එක රුපියල් 250යි. ඒ වර්ගෙම තමයි අංක 46 තියෙන්නේ. ඒකේන පත්‍ර ගොඩක් ලොකු වෙලා තියෙන්නේ. ඒකේ හොඳට පත්‍ර හටාව තියෙනවා. මේ ඉරේලිය වැදෙන විදියත් එක්ක තමයි මෙහෙම වෙනස් වෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් වර්ග දෙකම එකයි. අංක 45 46 තියෙන එකම වර්ගය. අංක 46 ප්ලාන්ට් එක රුපියල් 350යි. ඉතින් අද ප්ලාන්ට් 46ක් තිබුණා. වෙනද විදියටම ඔයාලා ආස කරන ඔයාලා කැමති පැල මෙතන තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මගේ WhatsApp නම්බර් එක 070 74 75 222.